ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය බයින ක්‍රිටිසයිස් කරන ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක් සම්බන්ධව වීඩියෝට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. අයිබෝන් කියලා පිළිගන්න යාළුවෝ හැමදෙනෙක්ම ටෙක් ලැබ්ස් SL YouTube channel එකට. ඉතින් ගොඩ දෙනෙක් thumbnail එකේ දැක්ක වගේම අද වීඩියෝ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චර දවසක් මගේ personal laptop එකේ ඉදිරිය මම use කරපු HP Victus gaming laptop එකේ review එකෙන් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක දැන් මම මාස 6කට අධික කාලයක් use කරන එකත් එක්ක මට හොඳ user experience එකක් මේකේ බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ review එකේදී මම මේකේ තිබිච්ච pros and cons වගේ දෙකම කතා කරන්න බලාපොරොත්තු වෙනවා හොඳ සනහකට සම්බන්ධව. ඉතින් මේකේ basics specs කිව්වොත් එහෙම Ryzen 7 laptop එකක් තමයි තියෙන්නේ 16GB RAM එකක් එක්ක. ඉතින් වැඩි විස්තර මම වීඩියෝ එකේදී කියන්නම්. මම මේක මිලදී ගන්නේ laptop.lk ආයතනයෙන්. මේක මිල උනේ මම මිලදී ගන්නකොට රුපියල් 3,90,000ක් වගේ මුදලට තමයි මට ගන්න පුළුවන් උනේ. ඉතින් විශේෂයෙන් කියන්න අවශ්‍ය දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ HP හරි Dell හරි laptops ලංකාවේ ගන්නවා නම් ඊට අමතරව Lenovo එහෙම ගන්නවා නම් අනිවාර්යයෙන්ම company warranty එකක් තියෙනවද කියලා බලලා ගන්න. මොකද ලංකාවේ companies මේකදී බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් Asus laptop වලටත් ඕගොල්ලන්ට company warranty බලා ගන්න පුළුවන්. HP සහ Dell කියන දෙකේම ඕගොල්ලන්ට විශේෂයෙන්ම අවුරුදු 2ක company warranty එකක් ගොඩක් shops වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ shop warranty එක තියෙනවද කියලා අනිවාර්යයෙන්ම check කරලා මිලදී ගන්න කියලා මම suggest කරනවා. ඉතින් මේක මිලදී ගන්නකොටත් මට laptop.lk ආයතනයෙන් අවුරුදු 2ක company warranty එකක් ලබා ගන්න පුළුවන් වුණා laptop එකට. ඉතින් මේක sponsored video නොවුනත් කලින් මගේ Dell laptop එකත් මම මිලදී ගන්නේ laptop.lk ආයතනයෙන්. ඉතින් ඒකේ warranty claims කීපයක් ඇවිල්ලා කිසිම ගැටලුවක් නැතුව මට warranty claims ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් වීඩියෝ හොඳ නම් channel එකට subscribe එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වෙද්දී අපේ channel එක 15000 subscriber goal එකට කිට් වෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මට තාම sponsored content නැති නිසා මම ගොඩක් වෙලාවට devices අරගෙන මිලට අරගෙන තමයි ඔයගොල්ලන්ට reviews අරන් ඉන්නේ. ඉතින් කැමති කටට කියන channel එකට support එකක් දෙන්න කියලා subscribe එකක් දාලා ඉතින් ඔයගොල්ලෝ යාළුවොත් එක්ක share කරලා ඉවරලා මේ වීඩියෝ එක popular කරන්න අමතක කරන්න එපා. ඉතින් මුලින්ම මේකේ unboxing experience එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට typical laptop box එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ recyclable box එක. ඉතින් මේකේ ඔයගොල්ලන්ට specs එහෙම ලොකුට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ට laptop එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව මේකට අවශ්‍ය වෙන power cables ජාති දෙකකින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. plug top එක square pin සහ root pin විතර දෙකක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට laptop එකේ අවශ්‍ය වෙන charge එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක දැනට ඔයගොල්ලන්ට laptops එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක මට HP company එකෙන් ආපු හොඳ slick backpack එකක් මේකත් එක්ක ලබා ගන්න පුළුවන් වුණා. ඒකත් එක්ක මගේ traveling වලට ගොඩක් මේ උදව් වුණා කියලා කියන්න පුළුවන්. සමහර laptop bags ටිකක් ලොකු ගතියක් තිබුණත් මේක protection එක වගේම ගොඩක් සිහින්ව නිර්මාණය කරපු බර අඩු bag එකක් මට ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් overall ගත්තට පස්සේ satisfy වෙන unboxing experience එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟ මේකේ physical overview එක බැලුවොත් එහෙම මේ තියෙන්නේ laptop එක. ඉතින් මම මේක තෝරගන්නේ මෙන්න මේ ලස්සන blue matte color එකෙන් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් front එකේ ඔයගොල්ලන්ට HP Victus කියන එක අනුකූලව ඔයගොල්ලන්ට V අකුරක් බලා ගන්න පුළුවන් වෙනවා. silver accent එකක් එක්ක. ඊට අමතරව මේකේ Victus කියන නම සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේකේ overall බර ගත්තට පස්සේ ඔයගොල්ලන්ට කිලෝග්‍රෑම් 2.3ක් වගේ බරකින් යුත් වෙන අපි දන්නා ගොඩක් වෙලාවට Windows gaming laptop අනිවාර්යයෙන්ම කිලෝ 2කට වැඩි බරකින් යුත් වෙන. ඊට සාපේක්ෂව බරින් ටිකක් විතර අඩු laptop එකක් විතර හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට backpack එක දාගෙන යද්දී නම් මට ලොකු weight එකක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඊළඟ මේකේ තියෙන ports සම්බන්ධව පොඩ්ඩක් කතා කරලා ඉමු. ඉතින් ports ගත්තට පස්සේ left side එකේ ඔයගොල්ලන්ට power outlet එක බලා ගන්න පුළුවන් වෙනවා top එකේ. ඊට පස්සේ ඊට පහලින් ඔයගොල්ලන්ට USB type A port එකක් බලා ගන්න පුළුවන්. ඊට පහලින් ඔයගොල්ලන්ට headphone jack එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. පහලින්ම ඔයගොල්ලන්ට SD card slot එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට කැමරා එකේ footage එක SD card එක හරහා transfer කරන නිසා මේක මට ගොඩක් handy කියලා කියන්න පුළුවන්. ඉතින් මම laptop එකක් මෙලදී ගන්නකොට අනිවාර්යෙන් බලලා feature එකක් තමයි මේක. ඉතින් ගොඩක් laptops වල මේ වෙද්දි ඔයගොල්ලන්ට SD card slots බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒක දෙක බලද්දි මේක plus point එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. right side එකට පස්සේ ඔයගොල්ලන්ට HDMI port එකකුත් වෙනම් බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් සාමාන්‍යයෙන් ගොඩක් laptop වල සිහින් කරන්න යනකොට HDMI port එක මේ වෙද්දි omit වෙන ගතියක් බලා ගන්න පුළුවන්. නමුත් මේකේ ඔයගොල්ලන්ට separate HDMI port එකක් තියෙනවා. ඊටත් පල්ලෙන් ඔයගොල්ලන්ට තවත් USB type A port එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට Ethernet port එකක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පහලින් ඔයගොල්ලන්ට USB type C port එකක් බලා ගන්න පුළුවන්. ඒකත් ඔයගොල්ලන්ට modern day phones එකම use කරන අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට USB type C එක ඊට අමතරව කැමරා එකෙන් පාවිච්චි කරන කට්ටියට USB type C port එක handy වෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක input output පැත්තෙන් complete laptop එකක් විතර මේක හඳුන්වන්න පුළුවන්. ඔයගොල්ලෝ ලොකු emissions මුකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟ ඔයගොල්ලෝ laptop එකේ පහළ පැත්තට ගියාට පස්සේ කෙලින්ම ඔයගොල්ලන්ට ලොකු කවුල්ස් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකේ තියෙන heat එක dissipate කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ laptop එකක් use කරනවා නම් මම ඔයගොල්ලෝ suggest කරනවා පොඩ්ඩක් විතර උඩ තැනක තියලා use කරන්න කියලා. මොකද නැත්තම් මේ heat එක පහළින් එන heat එක යන්න තරම් නැති වෙලා
ලැප්ටොප් එක ඕවර්හීට් වෙන chance එකක් තියෙනවා. ඊට පස්සේ පිටිපස්සෙන් බලුවට පස්සෙත් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම heat dissipate කරන්න අවශ්‍ය වෙන කවුළු කීපයක් ලබා දීමක් කරලා තියෙනවා. මේකේ sides වල ඔයගොල්ලන්ට ඒ වගේ කවුළු බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේකේ නිර්මාණය කරලා තියෙන material එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම fingerprints නම් පොඩ්ඩක් විතර තියෙනවා කියන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට නිතරම මේක clean කරන්න සිද්ධ වෙන්න පුළුවන්. fingerprint matte finish එකක් තිබුණත් මේකේ ඔයගොල්ලන්ට oil marks සහ fingerprints නම් බලා ගන්න වෙනවා. ඒක පොඩි drawback එකක් විතර හඳුන්වන්න පුළුවන්. ඉතින් මගේ මේ මාසයක් කාලය ඇතුළත අනිවාර්යයෙන්ම මම බැලුවොත් එහෙම මට කොහෙවත් scratches එහෙමවත් නැත්නම් dent පැල්ලම්වත් මොකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. occasionally bag එකත් එක්ක තියෙන අවස්ථාවලදී මේකේ drops එකක් දෙයක් මට බලා ගන්න පුළුවන් වුණා. මගේ සිද්ධ වුණා. නමුත් ඊට සාපේක්ෂව build quality එක පැත්තෙන් ගොඩක් හොඳ laptop එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මේකේ ඔයගොල්ලන්ට උඩින් ඔයගොල්ලෝ මෙහෙම එබුවට එහෙම flex එක මොකුත් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ගොඩක් sturdy විදිහට නිර්මාණය කිරීමක් කරලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය ක්‍රිටිසයිස් කරලා තිබුණා මේකේ build quality එක එච්චරම හරිය නැහැ කියලා. ඉතින් ඊට සාපේක්ෂව මට නම් එහෙම ගැටලුවක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. HP laptop ගත්තට පස්සේ ගොඩක් වෙලාවට කොහොම brand එකකින් ගත්තත් ඔයගොල්ලන්ට කොහොම model එකක් ගත්තත් අනිවාර්යයෙන්ම හොඳ build quality එකක් තියෙන laptop එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක open කරාට පස්සේ ඔයගොල්ලන්ට උඩින් display එක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ පහලින් ඔයගොල්ලන්ට full size keyboard එකක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා numpad එකක් එක්කම. ඉතින් මේ keys වල feel එක සාමාන්‍යයෙන් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඔයගොල්ලෝ නිතරම type කරන කෙනෙක් නම් travel එක අඩුවෙන් ගොඩක් හොඳ clicky feel එකක් එක්ක ඔයගොල්ලන්ට keyboard එක touch කරන්න පුළුවන්කමක් තියෙනවා. keyboard තියෙන bed එකෙත් ඔයගොල්ලන්ට ලොකු flex එකක් එහෙම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට උඩින් ඔයගොල්ලන්ට මේකට එන speakers බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එකම ඔයගොල්ලන්ට ටිකක් විතර විශාල touch pad එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ mouse controls ලබා දෙන. ඉතින් ඒකෙත් හොඳ build quality එකක් අපිට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේකෙත් ඔයගොල්ලන්ට මම කලින් කිව්ව විදිහටම oil mark සහ fingerprint mark පොඩ්ඩක් තියෙන ගතියක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එකම මේ keyboard එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට white color එකකින් backlit keyboard එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් gaming keyboard එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ RGB colors එක්ක. display එක පැත්තට ආවට පස්සේ ඔයගොල්ලන්ට අඟල් 15.6ක display එකක් තමයි බලන්න පුළුවන්. ඉතින් මේක full size display එකක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ range එකේ laptops ගත්තට පස්සේ. විශේෂයෙන් මම editing එහෙම කරන නිසා මට පොඩ්ඩක් real estate එක අවශ්‍ය නිසා තමයි මම මගේ display size එක තෝරගත්තේ. මොකද මේකට මට ගොඩක් හොඳ view එකක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා මගේ Adobe Premiere software එක open කරාට පස්සේ. ඒත් එක්කම display එකට උඩින් ඔයගොල්ලන්ට webcam එකක් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් webcam එක අපි දන්නා ගොඩක් වෙලාවට ගොඩක් laptops වල ඔයගොල්ලන්ට HD නැත්නම් 720p webcam එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් ඔයගොල්ලන්ට decent quality එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට video calls වලට laptop එක use කරන අඩුයි. ඉතින් ඒ නිසා මට webcam එක අවශ්‍යතාවය එච්චරම නැති නිසා මම ඒක එච්චර consider කරේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට හොඳ කැමරාවකට යනවා නම් ඔයගොල්ලන්ට වෙන laptop brand එකක් බලන්න කියලා මම suggest කරනවා. ඊළඟ මේක speakers ගත්තට පස්සේ speaker quality එක නම් ඔයගොල්ලන්ට decent quality එකක් තමයි බලන්න පුළුවන්. නැත්නම් okay quality එකක් කියලා කියන්න පුළුවන්. ගොඩක් හොඳ bass response එකක් කියන බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේක එහෙම Harman Kardon හරි නැත්නම් වෙන brand එකකින් tune කරපු speakers නෙමෙයි ඔයගොල්ලන්ට මේකට include කරලා තියෙන්නේ. සාමාන්‍ය basic setup එකක් වෙන්න පුළුවන්. ඉතින් මම sample එකක් දාන්න ඔයගොල්ලන්ට බලන්න sound quality එක okay කියලා අපිට කියන්න පුළුවන්. Just let us escape and fly away tonight. There's so many things that are keeping your mind. All the emotions are built up inside your body. ඊළඟට මේ laptop එකේ display ගැන පොඩ්ඩක් කතා කරලා ඉතින් මම කලින් කිව්ව විදිහට අඟල් 15.6ක display එකක් තමයි මේක include කරලා තියෙන්නේ. මේකේ ඔයගොල්ලන්ට IPS LCD panel එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේකේ highlight feature එකක් විදිහට ඔයගොල්ලන්ට anti glare display එකක් තමයි මේකට include කරලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට මම වීඩියෝ edit කරද්දී එළියේ තියෙන වෙලාවල නැත්නම් මොන හරි black light එකක් තියෙන තැන්වල තමයි මම ගොඩක් වෙලාවට වීඩියෝ edits කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මට අවශ්‍ය වුණ දෙයක් තමයි මේකේ තියෙන anti glare display එක. ඒකත් එක්ක මට කිසිම ගැටලුවක් නැතුව මගේ edits එහෙම හොඳට කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් ඇත්තට මුලින් consider කරද්දී මම හිතුවා මේ price range එකේ MacBook Air එකක් තියෙනවා ඔයගොල්ලන්ට M4 MacBook Air එක. ඉතින් ඒකත් මම පොඩ්ඩක් consider කරා ගන්න. නමුත් ඒකේ anti glare display එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකත් එක්ක මට glare
බයස් එක වැඩ කරන අමාරු නිසා තමයි මම මේ ලැප්ටොප් එක තෝරගත්තේ. ඊළඟ ඩිස්ප්ලේ එකේ රෙසලූෂන් එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේකේ full HD රෙසලූෂන් එක තමයි ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. අමතරව මේකේ රිෆ්‍රෙෂ් රේට් එකත් 144 Hz එකකින් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකත් එක්ක ඔයගොල්ලෝ ගේම්ස් එකක් ප්ලේ කරද්දී high refresh rate support කරන ඩිස්ප්ලේ එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඩිස්ප්ලේ කලර්ස් ගත්තට පස්සෙත් IPS පැනල් එකක් නිසා බැලන්ස්ඩ් කලර්ස් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මගේ එඩිටින් වලදී මට එහෙම ලොකු කලර් ප්‍රොබ්ලම්ස් නමුත් බලන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් ඔකේෂනලි ගේම්ස් එකක් ප්ලේ කරද්දිත් මට හොඳ කලර් ඇකියුරසි එකක් බලා ගන්න පුළුවන්කමක් ලැබුණා. මේකේ ඊට පස්සේ මම වීඩියෝස් එකෙන් බලනකොට ඔකේෂනලි මූවීස් එකෙන් බලද්දිත් මට හොඳ කලර් ක්වොලිටි එකක් මේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් වුණා. ඒත් එක මේකේ sRGB percentage එකත් 62.5 තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ට සාමාන්‍ය මේකේ accurate display එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඩිස්ප්ලේ එකේ brightness එක ගත්තට පස්සෙත් 300 nits එකක් bright display එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ඔයගොල්ලන්ට normal light එකක් තියෙන තැනක ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලන්ගේ edit එකක් හරි නැත්නම් ඔයගොල්ලන්ගේ content එකක් එහෙම මේකෙන් enjoy කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් overall ගත්තට පස්සේ මම ගොඩක් satisfy වෙච්ච display experience එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මට complaints එහෙම මුකුත් බලන්න පුළුවන් වුණේ නැහැ. මගේ purpose වලට මට මේක කිසිම ගැටලුවක් නැතුව use කරන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මම සාම්ප්‍රසුත් ඔයගොල්ලන්ට කීපයක් දාන්නම්. ඉතින් මම හිතන්නේ සමහර අවස්ථාවලදී මගේ phone එකෙන් හරියට මේ quality capture කරයිද කියලා, but still ගොඩක් හොඳ display එකක් විදිහට මට මේක recommend කරන්න පුළුවන්. ඊළඟට මේ ලැප්ටොප් එකේ performance එක සහ graphics එකත් ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඉතින් performance ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේකේ Ryzen 7 8845HS කියන processor තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක මේකේ core speed එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට 5.1 GHz වෙනකම් boost කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම මේකේ cores 8ක් සහ threads 16ක් තියෙන processor එකක් තමයි මේකට include කරලා තියෙන්නේ HP සමාගමෙන්. ඉතින් price range එක ගත්තට පස්සේ ගොඩක් වෙලාට මමත් කලින් Intel තමයි ගොඩක් වෙලාට use කරලා ඉඳී. නමුත් මේ price to performance ratio එක ගත්තට පස්සේ මේ වෙද්දි Ryzen processor ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා කියනකොට ඊට අමතරව Ryzen processors වල heat management එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් ඇත්තටම මට මේක use කරද්දිත් heat පැත්තෙන් කිසිම problem එකක් කොයි වෙලාවකවත් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් ඒකත් එක්ක මේ price range එකේ තියෙන ගොඩක් හොඳ processor එකක් විදිහට මම මේක තෝරගත්තා. ඒත් එක්කම performance පැත්ත ගත්තට පස්සෙත් සාමාන්‍යයෙන් decent performing processor එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒත් එක මේකේ RAM එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට 16GB DDR5 5600 MHz තියෙන RAM එකක් තමයි include කරලා තියෙන්නේ. ඒකත් එක්ක high performance RAM එකක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන්. storage එක ගත්තට පස්සෙත් ඔයගොල්ලන්ට 1TB NVMe hard disk තමයි include කරලා තියෙන්නේ. ගොඩක් laptops වල අපි දන්නවා 512 ඔයගොල්ලන්ට තමයි storage එක හම්බෙන්නේ. නමුත් මේකේ ඔයගොල්ලන්ට highlight feature එකක් විදිහට 1TB NVMe එකක්ම include කරලා තියෙන එක plus point එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මට මේක මෙලදී ගන්නකොට RAM එක update කරන්න නැත්නම් storage එක update කරන්න අවශ්‍ය වුණේ නැහැ. මට තියෙන spec එකෙන්ම මේ laptop එක අරගෙන use කරන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් graphics පැත්තට ආවට පස්සේ මේකේ 6GB Nvidia RTX 3050 graphics card එකක් තමයි include කරලා තියෙන laptop GPU එකක්. ඉතින් ඒකත් මේ price range එකේ තියෙන හොඳ GPU එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ වෙද්දී නම් මම දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී 4050 GPU තියෙන laptop සවා ඔයගොල්ලෝ මේ price range එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට තෝරගන්න අනිවාර්යයෙන්ම laptop එකක් 4050 ගන්න පුළුවන් හොඳයි. but ඒකත් එක්කම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම processor එකේ speed එකත් අනිවාර්යයෙන්ම check කරලා බලන්න. ඉතින් overall performance specs ගත්තට පස්සේ decent විදිහට spec කරපු laptop එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මගේ usage එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මගේ TechLabs SL එකේ videos ඔක්කොම පහේ මම edit කරන්නේ මේ laptop එකේ Adobe Premiere Pro එක හරහා. ඊට අමතරව මම thumbnails එහෙම edit කරන්නේ Adobe Photoshop හරහා. ඉතින් මට use කරගද්දී අනිවාර්යයෙන්ම මම full HD video එක edit කරද්දී මට lags වත් drop frames වත් මොකුත් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ගොඩක් smooth performance එකක් මේ laptop එකෙන් මට ගන්න පුළුවන් වුණා. ඉතින් ඉස්සරහට සමහර අවස්ථාවලදී 4K videos එහෙම edit කරද්දී මම දන්නේ නැහැ මේකේ performance එක කොහොම වෙයිද කියලා. දැනට මම full HD 60 fps වලින් videos edit කරද්දී ඊට අමතරව මම මේක රෙන්ඩර් කරද්දිත් ආසන වශයෙන් විනාඩි 20ක විතර වීඩියෝ එකක් මට විනාඩි 5ක් විතර මට මේකේ රෙන්ඩර් කරලා අවුට් කරලා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් වීඩියෝස් රෙන්ඩර් කරන අවස්ථාවේදී පවා මේක overwriting issues එහෙම මොකොත් මට බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ගොඩක් හොඳ temperature එකකින් හැම වෙලාවෙම laptop එක run කරනවා බලා ගන්න පුළුවන් වුණා. occasionally මම games එකම දෙක තුනක් play කරලා බලුවා. ඉතින් games වලත් මට එහෙම ලොකු ගැටලුවක් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් මම ගොඩක් ලොකු hardcore gamer කෙනෙක් නෙමෙයි. නමුත් මේක ඇත්තටම ගේමින් පැත්තට ફોකස් කරලා තියෙන ලැප්ටොප් එකක් නිසා මම හිතනවා ඔයගොල්ලෝ දැනට තියෙන high end games උනත් play කරොත් එහෙම ඔයගොල්ලන්ට මේකේ කිසිම ගැටලුවක් නැතුව play කරගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ overall ගත්තට පස්සේ කලින් මගේ තිබිච්ච Dell G5 ලැප්ටොප් එකට සාපේක්ෂව මට ලොකු performance upgrade එකක් මේකේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඉස්සරහටත් මගේ usage පැරණියත් එක මම හිතන්නේ මට මේකේ ලොකුවට අප්ඩේට් කරන්න දෙයක් තියෙයි කියලා. ඉතින් බලමු ඉස්සරහට 4K edits එහෙම අරනවා අනිවාර්යෙන්ම මට ලැප්ටොප් එක අප්ඩේට් කරන්න වෙයි. එතකම් මම හිතනවා මට මේක decent performance එකක් බලා ගන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම මේකට අවුරුදු 2ක කැම්පේන් වොරන්ටි එකක් තියෙන නිසා මට මම හිතනවා කාලයක් කිසිම ගැටලුවක් නැතුව use කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් එක විශේෂයෙන් කියන්න අවශ්‍ය වෙනවා මේකේ මම දැන් මාස 6ක් විතර use කරද්දී මට performance එකේ degradation එකක් මුකුත් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ගත දවස් වගේම ඒ වගේම speed එකකින් මට මේකේ performance එක ඒ විදිහටම experience කරන්න
ගන්න පුළුවන්කමක් ලැබුණා. software experience එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට Windows 11 Home කියන එක මේකේ pre-install කරලා තමයි එන්නේ. තියෙන නිසා ඔයගොල්ලන්ට වෙනම purchase කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ඔයගොල්ලන්ට regular updates එහෙම ඔක්කොම මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මම install කරපු apps එහෙමත් මට කිසිම ගැටලුවක් නැතුව හැම එකක්ම run කරගන්න පුළුවන් වුණා. එහෙම support නැති apps එහෙම මොකුත් බලා ගන්න පුළුවන් වුණේ නැහැ. processor එක Ryzen 7 වුණත් මම day to day use කරන apps ඔක්කොම පහේ මට කිසිම ගැටලුවක් නැතුව මේකේ use කරගන්න පුළුවන් වුණා. ඊළඟ මේ laptop එකේ battery life ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඉතින් මේකේ battery එක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට cells 4ක 70 watt hour battery එකක් තමයි laptop එකට include කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මට ලොකු hopes තිබුණ නැහැ මේ gaming laptop එකක් නිසා මේක ගොඩක් ලොකු battery life එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මේක rated කරලා තියෙනවා අසන වශයෙන් පැය 7ක විතර battery life එකක් ඔයගොල්ලන්ට මේකේ ලබා ගන්න පුළුවන් වෙයි කියලා. මගේ usage එකේදී මම battery නැතුව සමහර අවස්ථාවලදී edit එකම කරද්දිත් මට අසන වශයෙන් පැය 2කට වැඩි battery life එකක් මේකෙන් ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මම day to day normal usage එක කරන අවස්ථාවලදී මට අනිවාර්යයෙන්ම පැය 4කට වැඩි battery life එකක් මේකෙන් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක සාමාන්‍යයෙන් හොඳ battery life එකක් විදිහට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම gaming laptop එකකට. ඉතින් ඔයගොල්ලෝ games එහෙම play කරන කෙනෙක් අනිවාර්යයෙන් මම හිතනවා ඔයගොල්ලෝ battery power එකෙන් play කරලා ආසන වශයෙන් පැය 2කට අධික battery life එකක් ඔයගොල්ලන්ට මේ laptop එකෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මේකේ battery power එකෙන් විතරක් use කරද්දී මට performance එකේ dip එකක් experience කරන්න පුළුවන් වුණේ නැහැ. මම powered use කරනවා වගේම plug-in use කරනවා වගේම හොඳ experience එකක් ගන්න පුළුවන්කමක් ලැබුණා. charging පැත්තට ආවට පස්සේ ඔයගොල්ලන්ට box එකත් එක්කම 200 watt power adapter එකක් include කරලා තියෙනවා. මේකෙන් ඔයගොල්ලන්ට අසන වශයෙන් පැය 2කින් විතර මේ බැටරි එක fully charge කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊට අමතරව මේකේ fast charging feature එකකුත් ඔයගොල්ලන්ට include කරලා තිනවා. ඔයගොල්ලන්ට විනාඩි 30කින් 150ක් වෙනකම් මේකේ බැටරි එක charge කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් overall ගත්තට පස්සේ gaming laptop එකක් වුණත් ගොඩක් හොඳ battery life එකක් ලබා දෙන laptop එකක් විතර මේක නම් කරන්න පුළුවන්. දැනට ඔයගොල්ලෝ මේ laptop එක use කරන කට්ටියට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ battery life එකත් comment කරගෙන යන්න. ඉතින් ගන්න කෙනාට මම හිතන එක වැදගත් වෙයි කියලා. ඉතින් අවසාන වශයෙන් මම හිතනවා ඔයගොල්ලන්ට මේ HP Victus 15 gaming laptop එක සම්බන්ධව හොඳ idea එකක් එන්න ඇති කියලා. ඉතින් මේ HP Victus laptop එක ඔයගොල්ලන්ට මේ වෙද්දි market එකේ ගොඩක් configurations වලින් බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකෙදි ඔයගොල්ලන්ට Core 5 laptop තියෙනවා, Ryzen 5 එක තියෙනවා, Ryzen 7 තියෙනවා, Core 7 එක තියෙනවා. ඉතින් graphics ගත්තට පස්සෙත් ඔයගොල්ලන්ට 2050 ඊට පස්සේ 3050 4050 මේ වගේ ගොඩක් configurations වලින් ඔයගොල්ලන්ට මේ laptop එක market එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මොන configuration එක ගත්තත් ඔයගොල්ලන්ට ගොඩක් හොඳ experience එකක් මේ laptop එකෙන් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ගොඩක් කට්ටිය criticize කරාට ඇත්තටම මට නම් හොඳ build quality එකක් එක්ක හොඳ performance එකක් ඒ වගේම හොඳ battery life එකක් මේ laptop එකෙන් experience කරන්න පුළුවන්කමක් ලැබුණා. specs එක පොඩ්ඩක් ආයි මතක් කරොත් එහෙම ඔයගොල්ලන්ට මේකේ Ryzen 7 processor එකක් තමයි include කරලා තියෙන්නේ. ඊට අමතරව GPU එකත් ඔයගොල්ලන්ට 6GB Nvidia RTX 3050 graphics card එක තමයි include කරලා තියෙන්නේ. display පැත්තට ආවට පස්සේ ඇඟල් 15.6ක full HD IPS LCD panel එකක් තමයි include කරලා තියෙන්නේ. refresh rate එකත් 144 Hz එකකින් ගොඩක් high refresh rate එකක් මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම RAM එක 16GB තියෙනවා. internal memory එකත් ඔයගොල්ලන්ට 1TB NVMe hard එකක් include කරලා තියෙනවා. ඒකත් එක්ක මම හිතන්නේ ඉස්සරහට ඔයගොල්ලන්ට මේක update කරන්න අවශ්‍ය වෙයි කියලා. ඉතින් අසනශයෙන් මම හිතනවා ඔයගොල්ලන්ට මේ HP Victus laptop එක සම්බන්ධව හොඳ idea එකක් එන්න ඇති කියලා. ඉතින් දැනට මේක use කරන කට්ටිය ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ experience එකත් අපිත් එක්ක බෙදා ගන්න. මොනවාරි questions තියෙනවා නම් ඒවත් දාන්න. මම පුළුවන් විදිහට උත්තර ලබා දීමක් කරන්නම්. තවත් මේනස් බලන්න අපේ channel එක subscribe කරලා කියලා ඔයගොල්ලෝ ඉල්ලා සිටිනවා. ආපහු මේකින හැම වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.